Hi guys, welcome to my YouTube channel. බට්ටි vlogs මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නේ. ඔයාලා බලන්න. ඉතින් අද vlog එකේ මොකද වෙන්නේ? අද vlog එකේ වෙන්නේ අද මම සැලොන් එකට යනවා. අද මට නිවාඩු දවසේ ඉතින් මට හිතුණා අද සැලොන් යන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් ඔයාලා චම්මාත් එක්ක මන්ද සැලොන් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහිල්ලා බලමු මොකක් වගේ කරගන්නද? වැඩ ගොඩක් තියෙනවානේ. එන්න. එන්න ඇතුළට. ආවට කමන්නේ. කමන්න විනාඩි 10ක් විතර ඉන්න වෙනවා. ගොඩක් අට ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවා. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් අරගෙන කාලයකට පස්සේ මම ඇවිල්ලා ඉන්නේ. ඔයාලා බලන්න. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මගේ වැඩ රාජකාරීත් එක්ක මට වීඩියෝ ගේන්න බැරි වුණා. ඉතින් මට පුළුවන් හැම වෙලේම මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වනේ මම අද සැලොන් එකට යන්නේ කියලා. මම අද ඇවිල්ලා ඉන්නේ ශිරෝමි අක්කගේ සැලොන් එකට. ඉතින් මේ ශිරෝමි අක්කා ජොබ් එක කරන ගමන් තමයි මේ සැලොන් එක පාර්ට් ටයිම් එකක් විදියට කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මෙතනට එනවා. ගොඩක් අය දන්න මේ සැලොන් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ශිරෝමි අක්කගේ වැඩ ටික ඉවර වෙනකම් මම එයාත් එක්ක පොඩි කයියක් දාගෙන හිටියා. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මම එයාත් එක්ක කතා කරපු කිසිම රෙකෝඩින් එකක් රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා ඉතින් මට වොයිස් දෙන්න වුණා. ඉතින් එයා ගැන ගොඩාක් විස්තර මම දන්නවා. ඒ වගේම මගේ වීඩියෝ බලන සමහරක් අය දන්නවා. නොදන්න අයත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා මම එයාගෙන් ගොඩාක් විස්තර මේ වීඩියෝ එකේ කතා කළා. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ඒ රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේ අක්කා ගැන කියනවා නම් ඇත්තටම ගොඩක් උත්සාහවන්ත අක්කා කෙනෙක්. එයා ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් එකක් විදිහට තමයි මේ සැලොන් එක කරගෙන යන්නේ. ඉතින් මට හිතුණා සැලොන් එකට ගිය වෙලාවේ එයා ගැනත් පොඩි විස්තරයක් අරන් එන්න ඕනි කියලා. ඒ නිසා තමයි මං එයා ගැනත් පොඩි විස්තරයක් ඔයාලට කියන්නේ මේ විදිහට. ඉතින් ලස්සනට ඉන්න ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ නම් ශිරෝමි අක්කගේ සැලොන් එකට යන්න. එයා ගොඩක් ලස්සන කරලා ඔයාලව එවයි. ඉතින් එයා හැම ට්‍රීට්මන්ට් එකක්ම හරියම පිළිවෙලට ලස්සනට කරනවා. ඉතින් ගියපු හැමෝම දන්නවා මෙයා ගැන, මෙයාගේ වැඩ කොහොමද කියලා. ඉතින් ඔයත් බතුපා ආවට ඉන්නවා නම් හිත ඉන්නේ නැතුව අදම ගිහිල්ලා බලන්නකෝ. ඉතින් ලස්සන ගෑනු ළමයි අපි හැමදාම කැමති ලස්සනට ඉන්නනේ. ඉතින් ඔයාලටත් බතුපහාවට ඉන්න කවුරු හරි මේ අක්කගේ සැලොන් එක ගැන දන්නේ නැත්නම් ලොකේෂන් එක මම ෂෙයා කරන්නම්. මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් යාළුවනේ කොහොම හරි කතාවෙන් මගේ ට්‍රීට්මන්ට් ටික කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ ට්‍රීට්මන්ට් ටික ඉවර වෙලා අපි හම්බ වෙමු. ඉතින් මට හිතෙන විදිහට අපි හැමෝගෙම ගාව මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. ඇඳුම් අහන්න, ඒ වගේම කෑම හදන්න, ඒ වගේම මේ වගේ සැලොන් වැඩ කරන්න එක විදිහේ දක්ෂතා තියෙනවා. ඉතින් ඒ වයින් අපි මොකක් හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලත් බතුපහාවට ඉන්නවා නම් එන්න පුළුවන්. මං රෙකමන්ඩ් කරනවා මේ අක්කගේ වැඩ ගොඩක් හොඳයි. ඉතින් මේ අක්කගේ වැඩ කරගන්න ගොඩක් අය ඉන්නවා. යාලා දන්නවා මෙයා ගැන විස්තර කියන්නේ. ඉතින් මෙයාගේ වැඩ කොහොමද, මෙයා කරන දේවල් කොයි වගේද, හැම දෙයක්ම දන්නවා මෙයාගේ වැඩ කරගත්ත අය. ඉතින් මේ තමයි මගේ කොණ්ඩේට දාපු කලර් එක. ඉතින් මං හිතනවා මේක මට මැච් වෙනවා ඇති කියලා. ඉතින් ඔයාලට හිතන දේ කොහොමද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් වෙනද වගේ මතක් කරනවා මගේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා මගේ වීඩියෝ එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් යාළුවනේ මම දැන් සැලොන් එකේ යන්න තමයි හදන්නේ. මට කරගන්න ඕන ට්‍රීට්මන්ට් ඔක්කොම මම කරගත්තා. ඉතින් මගේ වැඩ ටික දැන් ඉවරයි.
මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනටම එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. බයි.